සාදරෙන් ආදරෙන් පිළිගන්න ඔයාලා හැම අදත් ITR Pro YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යන්න අපි අද හදන්න යන්නේ Fiverr account එකක්. ඉතින් මේක ෆෝන් එකක් තියෙන කෙනෙකුට උනා තේරෙන විදිහට තමයි කියලා දෙන්නේ. ඉතින් ඔයාලා Fiverr ගැන අහලා ඇති. Fiverr වලින් අනිවාර්යෙන් ඔයාලා මහන්සිලා ගේමක් ගහුවොත් ගොඩ යන්න පුළුවන්. එහෙම ගොඩ ගියපු කට්ටිය ඉන්නවා ලංකාවෙත්. ඉතින් යාවනේ එහෙනම් වැඩි කතා නැතු අද අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕන. ඔයාලගේ තියෙන Chrome හරි නැත්නම් Microsoft Edge හරි නැත්නම් Brave හරි ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ සර්ච් බාර් එකට ගිහිල්ලා මම මේ ටයිප් කරන විදිහට ටයිප් කරගන්න ඕන. Fiverr කියලා ඔයාලා ටයිප් කරගන්න ඕන සර්ච් බාර් එකේ. ඊට පස්සේ ඔයාලා ඒක සර්ච් කරගන්න ඕන. හරි ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන උඩම එන ලින්ක් එකෙන් ඔයාලා යන්න ඕන. හරි ඉතින් ඒ වගේ ලින්ක් එකෙන් ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මේ වගේ වෙබ් පේජ් එකකට තමයි එන්නේ. ඉතින් ඔයාලා මෙන්න මෙතන become a seller කියන එකට එකපාරක් ක්ලික් කරගන්න ඕන. ඉතින් මම මෙතන මෙහෙම become a seller කියන එකට ක්ලික් කරගන්නවා. ඕකේ ඉතින් යාවනේ එතකොට මෙන්න මේ වගේ පේජ් එකකට එයි. ඉතින් යාවනේ මෙන්න මෙතනත් become a seller කියන එකට ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා become a seller කියලා. අන්න ඒ උඩ එකපාරක් ටච් කරගන්න. එහෙම නැත්නම් ක්ලික් කරගන්න. ඉතින් ඔයාලගේ ෆෝන් එකෙන් උනත් කරන්න පුළුවන් ලේසියෙන්ම. ටිකක් හැබැයි ෆෝන් එකෙන් ගිග් එක හදද්දී අමාරුයි. ඉතින් අපි අද account එක කොහොමද නිවැරදිව හදන්න කියලා බලමු. හරි ඊට පස්සේ ආවනේ මෙන්න මේ විදිහට ඔයාලට create a new account කියලා ඇති. ඉතින් ඔයාලා දැනටමත් account එකක් තියෙනවා නම් log වෙන්න දන්නවනේ. ඉතින් මේක අලුත් account එකක් හදන කට්ටියට ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකේ Google account එකකින් log වෙන්න නැත්නම් Facebook Apple වගේ අර ඒ වහරාත් log වෙන්න පුළුවන්. ඉතින් යාවනේ මම මෙතන දැන් email එකෙන් තමයි මේකට create කියන්නේ මගේ account එක create කරගන්න මෙන්න මේ email එකෙන්. ඉතින් මම මෙතන continue with email කියන එක උඩ එකපාරක් click කරනවා. හරි ඊට පස්සේ ආවනේ ඔයාලා මෙන්න මෙතන ඔයාලගේ වැඩ කරන email එකක් දෙන්න ඕන. හරිද? ඔයාලගේ සාමාන්‍ය මේ Fiverr එකට use කරද්දී පොඩ්ඩක් හොඳ email එකක් දෙන්න. ඔය හැම සයිට් එකකටම රෙජිස්ටර් වෙන එකක් නෙවෙයි වෙනම ඊමේල් එකක් දෙනවා නම් ගොඩක්ම හොඳයි. හරි මම මේ විදිහට මගේ ඊමේල් එකක් දෙනවා. හරි ඉතින් ආවනේ මම මෙතන ඊමේල් කියන දන මම මගේ ඊමේල් එකක් දෙනවා. හරි ඊමේල් එකක් දීලා මෙන්න මෙතන ඔයාලා හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න ඕන. හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න. මම මේ විදිහට පාස්වර්ඩ් එකකුත් ටයිප් කරගන්නවා. අනිවාර්යෙන් මේ පාස්වර්ඩ් එක මතක තියාගන්න. හරි ඊට පස්සේ ආවනේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා continue කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි ඉතින් යාවනේ ඔයාලට මෙන්න මෙතන user name එකක් ඉල්ලනවා. ඉතින් මේකේ ඔයාලා කැමති user name එකක් දෙන්න. ඔයාලගේ brand name එකක් තියෙනවනේ. brand name එක මෙන්න මෙතන දෙන්න user name එක හැටියට. ඉතින් යාවනේ මේකේ ඔයාලා දැන් හිතන්න ඔයාලා දැම්ම name එක වැඩ කරා. ඒ කියන්නේ යන්න දෙන්නේ නැහැ ඉස්සරහට. ඒ කියන්නේ ඒක දැනටමත් කෙනෙක් use කරනවා. එහෙනම් ඔයාලා මෙතෙන්ද ඒකට ඉස්සරහින් අංකයක් එහෙම දාන්න. ඉතින් ස්පේස් තියන්න බෑ. ස්පේස් තියන්න ක්‍රමයක් තියෙනවා. හරි. ඉතින් මම මේ විදිහට මගේ යූසර් නේම් එක මෙන්න මෙතන ටයිප් කරගන්නවා. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මෙතන ඔයාලා අනිවාර්යෙන් ඔයාලා දිගටම යූස් කරන යූසර් නේම් එකක් දෙන්න. මොකද බැරි වෙලා හරි ආයේ මේක චේන්ජ් කරන්න බෑ අපිට. ඉතින් යාවනේ මෙන්න මේ විදිහට තමයි user name එක දුන්නේ. ඉතින් මම දැන් create my account කියන එක උඩ එකපාරක් ටච් කරගන්නවා. හරි යාවනේ ඉතින් මෙන්න අපි දැන් දීලා තියෙන email එකට මෙයාලා verification code එකක් එවලලු. ඉතින් අපි දැන් අපේ email එකට ගිහලා verification code එක ගමු. හරි ඉතින් යාවනේ මේ විදිහට අපිට Fiverr එකෙන් අපිට email එකක් ඇවිල්ලා තිනවා අපේ Gmail එකට. ඉතින් මම මෙතන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන සබ්මිට් කියලා තියෙනවා. අන්න ඒක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. බැරි වෙලාවට ඔයාලට කෝඩ් එක ආවේ නැත්නම් මෙතන තියෙනවා රීසෙන්ඩ් කෝඩ් කියලා. අන්න ඒක උඩ ඔයාලා ක්ලික් කරලා ආයෙත් මේකෙන් කෝඩ් එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන සබ්මිට් කියන එක දෙනවා. හරි ඉතින් යාළුවෝ ඔයාලා මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එයි. ඉතින් මේක දිහාන්නේ I am a client I am a freelancer කියලා. ඉතින් ඔයාලා client කෙනෙක් නෙවෙයි. ඔයාලා මේකේ ඉන්නේ සර්විස් එකක් දෙන්න බලාපොරොත්තු වෙන. ඒ හින්දා ඔයාලා I am a freelancer කියලා තමයි මෙතන select කරන්න ඕන. ඉතින් මම දැන් මෙතන ටික් එක දාගෙන මෙතන next කියන එක දෙනවා.
හරි ඊට පස්සේ ආවනේ මෙතනත් ආවනේ ඉතින් මම මෙතන සෝලෝ ෆ්‍රීලාන්සර් කියලා තමයි දෙන්නේ මම තනියම වැඩ කරන ඉඳ මේකේ සෝලෝ ෆ්‍රීලාන්සර් කියලා තමයි මම මේකේ දෙන්නේ හරි next කියන එක දෙනවා ඊට පස්සේ හරි ඉතින් යාවනේ මම මෙතන ෆ්‍රීලාන්සින් ඔන්ලයින් කියලා දෙනවා ඊට පස්සේ ෆිනිෂ් කියලා දෙනවා හරි ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන තියෙනවා complete your freelancer profile කියලා අපි ඒක උඩ එකපාරක් ක්ලික් කරනවා ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන continue කියලා තියෙනවා අන්න ඒක උඩ එකපාරක් ඔයාලා ක්ලික් කරගන්න ඕන හරි ඊට පස්සේ ආවනේ මෙන්න මේකේ තවත් තියෙනවා මෙන්න මෙතන continue කියලා අන්න ඒක උඩත් එකපාරක් ටච් කරගන්න ඕන ඉතින් මේකේ ඔයාලා නොකල යුතු දේවල් ටිකක් තියෙනවා ඉතින් ඒ ටිකත් කියවලා බලන්න ඉතින් ආවනේ මෙන්න මේකත් මම continue කරගන්නවා හරි ඊට පස්සේ ආවනේ අපේ දැන් පළවෙනි කම්ප්ලීට් වෙලා තියෙන පළවෙනි එක ඉතින් ආවනේ අපි දැන් මේකේ නේම් එක දෙන්න ඕන ඉතින් මෙන්න මෙතන අපේ ෆුල් නේම් එක අහනවා ඉතින් මෙන්න මෙතන මම දැන් මගේ ෆුල් නේම් එක දෙනවා හරි ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන අපේ ඩිස්ප්ලේ නේම් එක අහනවා ඉතින් මෙන්න මෙතන අපේ ෆුල් නේම් එක කාටවත් පෙන්වන්නේ නැහැ මෙන්න මෙතන ඩිස්ප්ලේ නේම් එක කියන එක තමයි හැමෝටම පෙන්වන්නේ ඉතින් මම දැන් මෙතන මගේ ඩිස්ප්ලේ නේම් එක චේන්ජ් කරගන්නවා හරි ඉතින් ආවනේ මම මේ විදිහට මගේ ඩිස්ප්ලේ නේම් එක දැම්මා ඊට පස්සේ ආවනේ අපි දැන් මේකේ පල්ලෙහාට යමු ඉතින් ආවනේ මෙන්න මෙතන අපේ ප්‍රොෆයිල් පික්චර් එකක් දෙන්න කියනවා ඉතින් ඔයාලා මෙන්න මෙතන ප්‍රොෆයිල් පික්චර් එකක් දෙන්න පුළුවන් ඉතින් මම මේක උඩ මෙහෙම ක්ලික් කරලා පික්චර් කියන එකට ගිහිල්ලා මම මෙතන ප්‍රොෆයිල් පික්චර් එකක් දෙනවා හරි ඉතින් ආවනේ ඔයාලගේ ප්‍රොෆයිල් පික්චර් එකක් දාන්න ඒක වඩාත් හොඳයි මොකද එතකොට ක්ලයන්ට්ගේ විශ්වාසයක් මෙතන රැඳෙනවා ඉතින් කැමති නම් ඔයාලගේ කම්පැනි මොකක් හරි ඔයාලගේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා නම් ලෝගෝ එකක් තියෙනවා ඒකත් දැම්මට කිසි ප්‍රශ්නයක් නැහැ හරි ඊට පස්සේ ආවනේ අපේ මෙන්න මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකක් ඇඩ් කරන්න කියනවා මෙයාලා ඉතින් මම දැනට ඩිස්ක්‍රිප්ෂන් එක කලින්ම ටයිප් කරගෙන තියාගත්තේ ඉතින් මම මේක මෙහෙම කොපි කරගෙන මම පේස්ට් කරගන්නවා මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකක් හදන්න තේරෙන්නේ නැත්නම් සරලව කියන්න ඔයාලා ඉස්සෙල්ලම යන්න මෙන්න මේ ෆයිල් එකේ සෙලර් කෙනෙක්ගේ හෝ සෙලර්ස්ලා දෙතුන් දෙනෙක්ගේ ප්‍රොෆයිල් වලට ඊට පස්සේ පොඩ්ඩක් මෙයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එක කොහමද හදලා තියෙන්නේ කියලා චෙක් කරන්න ඔයාලා ඊට පස්සේ ඒක කොපි කරලා මෙතන පේස්ට් කරන්න යන්න එපා ඔයාලා ඊට වඩා වෙනස් එකක් හදන්න හරිද එහෙම හදන්න දන්නේ නැත්නම් ඔයාලට chat gpt එකෙන් ඊටම ලේසියෙන් ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගන්න පුළුවන් හරි ඉතින් යාවනේ මම මෙතන මම කොපි කරගත්ත ඩිස්ක්‍රිප්ෂන් එක පේස්ට් කරගන්නවා ඕකේ ඉතින් යාවනේ මෙතන අපිට දෙන්න පුළුවන් වචන 600ක් වගේ තමයි ඉතින් එතනින් ඊට වඩා එපා අනිවාර්යෙන් ඔයාලා මේක chat gpt එකෙන් හරි ක්‍රියේට් කරගත්ති වචන 600ට අඩු හෝ 600ක් තියෙන විදිහට මේක ක්‍රියේට් කරගන්න ඉතින් යාවනේ මෙන්න මෙතන ලැන්ග්වේජස් ආනවා ඉතින් අනිවාර්යෙන් ඔයාලා ඉංග්‍රීසි කියන එකක් දෙන්න හරි ඉතින් යාවනේ මේකේ අපිට සර්ච් කරගන්න අමාරු නෑ ඒ කියන්නේ ඔයාලා මේකේ තෝරන්න අමාරු නම් මෙන්න මෙතන ඉංග්‍රීසි කියලා ටයිප් කරගන්න හරි ඉතින් මෙන්න මේ දෙකට ඉංග්‍රීසි එනවා හරි ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන ලැන්ග්වේජ් ලෙවල් එක අහනවා ඉතින් ඔයාලා මෙන්න මෙතන ලැන්ග්වේජ් ලෙවල් එකක් දෙන්න හරි ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන ඇඩ් කියලා තියෙනවා අන්න ඒක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාලගේ සාමාන්‍ය ඒ කියන්නේ ඇඩ් කරලා අපි දැන් ඔයාලා හිතන්නකෝ වෙනත් භාෂාවක් දන්නවා කියලා දැන් මම ඉංග්‍රීසි දන්නවා එතකොට ඔයාලා දන්නවා මෙතන සිංහල ඉතින් සිංහල කියන එක දෙන්න පුළුවන් නැත්නම් ටැමිල් දන්නවා ටැමිල් දෙන්න පුළුවන් හින්දි දන්නවා හින්දි දෙන්න පුළුවන් චයිනා ඉන්න ඒ වගේ ඔයාලා දන්න තව භාෂාවල් තියෙනවා නම් මෙන්න මෙතන ඇඩ් නිව් කියලා මෙතන ඇඩ් කියලා තියෙනවා අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරලා ඇඩ් කරගන්න පුළුවන් හරි ඊට පස්සේ ආවනේ මම මෙතනින් කන්ටිනියු කියන එක දෙනවා මෙන්න මෙතන අයිනෙම තියෙනවා කන්ටිනියු කියලා අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරනවා ඕකේ ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන අපේ කෝපරේෂන් එක අහනවා ඉතින් මම ඩිජිටල් මාකටිං තෝරනවා ඉතින් මම මෙතන සාමාන්‍යයෙන් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක මේකේ අවුරුදු කොච්චරක්ද කියලා අහනවා ඉතින් මම දැන් අවුරුදු 3ක් කියලා දැම්මේ ඉතින් මම මෙතන 2022 කියලා ඊට පස්සේ 2023ත් 2023 නෙවෙයි සෝරි 2025 කියන එක දෙනවා හරි ඉතින් ආවන ඔයාලට වෙනත් ඕන එකක් තෝරන්න පුළුවන් මෙතන බිස්නස් තියෙනවා ග්‍රැෆික් ඇන්ඩ් ඩිසයින් තියෙනවා ඒකට ප්‍රෝග්‍රෑමින් ඇන්ඩ් ටෙච් තියෙනවා මියුසික් ඇන්ඩ් ඔඩියෝ තියෙනවා වීඩියෝ ඇන්ඩ් ඇනිමේෂන් තියෙනවා ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන් ඔයාලට වීඩියෝ ඇන්ඩ් ඇනිමේෂන් දෙනවා නම් ඔයාලට ඒක දෙන්න පුළුවන් හරි ඉතින් ආවන ඔයාලා මෙන්න මේක ඔයාලා දන්න ටිකකට මෙන්න මේ විදිහට ටික් එක දාන්න ටික් එක දාලා ඔයාලා මෙන්න මේ වගේ පහකට ටික් දාන්න පුළුවන් ඒ ටික් එක දාලා ඔයාලා මෙන්න මෙතනින් පල්ලෙහාට යන්න. ඉතින් ආවනේ මේතනදිත් ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ අවුරුද්ද තෝරන්න ඕන ඔයාලගේ එක්ස්පීරියන්ස් එක තියෙන අවුරුදු ගාන
මම මෙතන 2022 වුණා 2022 ඉඳන් 2025 වෙනකම් විතර මම මේක කරලා තියෙනවා හරි ඉතින් යාවනේ මේකෙත් අපිට add new කියන එක දීලා අපිට තවත් add කරන්න පුළුවන් ඉතින් ඔයාලට කැමති එකක් add කරගන්න පුළුවන් හරි ඊට පස්සේ යාවනේ අපෙන් අහනවා skills හරිද ඉතින් මෙතන අපි skills add කරමු ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ skill එකක් type කරන්න පුළුවන් එතකොට ඔටෝම පල්ලෙහා පෙන්නනවා ඉතින් මම දැන් මෙතන video editor කියලා search කරගන්නවා හරි ඊට පස්සේ යාවනේ මෙන්න මේ විදිහට අපිට එනවා YouTube videos එතකොට video ads video broadcasting එන්නේ වගේ එනවා ඉතින් මම මෙතන YouTube video කියන එක දෙනවා ඊට පස්සේ මම මෙතන expert level කියන එක දෙනවා මම මෙතන හරි මම මෙතන ආය අපි photo editing කියලා දෙමු බලන්න එක්ක video editing දෙමු හරි video editing කියලා දීලා මම මෙතන video broadcasting කියලා දෙනවා හරි ඊට පස්සේ මේකෙත් level එක දෙනවා ඉතින් මම මෙතනත් expert කියලා දෙනවා ඕකේ ඉතින් යාවනේ මෙන්න මෙතන අපිට add new ගිහිල්ලා මෙතන තවත් එකක් add කරගන්න පුළුවන් හරි ඉතින් යාවනේ මෙන්න මේක නම් අනිවාර්ය නෑ ඉතින් මෙන්න මෙතන education එකක් අහනවා ඔයාලගේ education මොන හරි ඔයාලගේ university එතකොට degrees වගේ තියෙනවා නම් ඔයාලා මෙතන select කරන්න පුළුවන් country එක එතකොට university name එක එහෙම ඔයාලා මෙතන select කරන්න පුළුවන් ඉතින් ඒවා අත්‍යවශ්‍ය නෑ ඊට පස්සේ යාවනේ අපේ certification අහනවා ඉතින් ඔයාලගේ මොන හරි degrees තියෙනවා නම් certificate තියෙනවා නම් ඒවත් මෙතන පුළුවන් මෙන්න මෙතන අවුරුද්දත් අපිට දාන්න පුළුවන් හරි ඊට පස්සේ ආවම ඔයාලට personal website එකක් තියෙනවා නම් personal website එකක් තියෙනවා නම් ඔයාලට මෙතන link කරන්න පුළුවන් ඒකත් අත්‍යවශ්‍ය නැහැ තියෙනවා නම් විතරක් ඔයාලට මෙතන link කරන්න පුළුවන් හරි ඉතින් යාවනේ ඊට පස්සේ මම මෙතනින් continue වෙනවා ඉතින් මෙතන continue කියලා තියෙනවා ඉතින් මම ඒක උඩ එකපාරක් click කරගන්නවා හරි ඉතින් ඔයාලට පේනවාද මෙතන completion rate 80%යි කියලා තියෙනවා ඉතින් අපිට තව 120ක් තමයි තියෙන්නේ ඉතින් යාවනේ මෙන්න මෙතන අපිට phone number එක verify කරගන්න තියෙනවා සහ email එක verified වෙලා තියෙන්නේ අපේ දැනටමත් එතකොට phone number එක තමයි verify කරගන්න තියෙන්නේ ඉතින් අපිට මෙන්න මේ විදිහට අපේ phone number එක මෙතනින් add කරගන්න පුළුවන් ඉතින් ඔටෝම මෙතන ඔයාලගේ ශ්‍රී ලංකා කියලා වැටිලා ඇති ඉතින් යාවනේ මෙන්න මෙතන ඊට පස්සේ අපේ phone number එක add කරන්න තියෙනවා අනිවාර්යෙන් country code එක බලන්න country එක හරියද කියලා බලන්න හරි ඉතින් යාවනේ මම දැන් මගේ number එක මෙතන add කරගන්නවා හරි ඊට පස්සේ යාවනේ මෙන්න මෙතන verify by SMS කියලා අහනවා නැත්නම් verify by call ද කියලා අහනවා ඉතින් මම මෙතන SMS කියන එක select කරනවා ඔයාලත් කැමති නම් SMS කියන එක දෙන්න ඒක ලේසි හරි ඉතින් යාවනේ අපේ number එකට දැන් SMS එකක් එවයි ඉතින් එන්නේ ඒකේ තියෙන code එක ඔයාලා දෙන්න ඕන හරි ඉතින් යාවනේ විනාඩියක්වත් යන්න කලින් අපිට මේ විදිහට අපිට SMS එකක් එවනවා මේ message එකේ තියෙන code එක ඔයාලා මෙන්න මෙතන type කරගන්න ඕන ඕකේ ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන submit code කියලා දිනවා අන්න ඒක උඩ එකපාරක් click කරගන්න ඕන හරි ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන okay කියන එක ඔයාලා දෙන්න ඕන හරි ඊට පස්සේ ආවනේ මෙන්න මේ විදිහට අපිට security question එකක් අහනවා ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න මෙතනින් ඔයාලට කැමති ප්‍රශ්නයක් select කරන්න පුළුවන් ඉතින් ඔයාලා කැමති ප්‍රශ්නයක් දෙන්න ඔයාලගේ කැමති මේ කියන්නේ ඔයාලගේ ඉස්සෙල්ලාම හුරතලා පෙට්ගේ නම දෙන්න පුළුවන් නැත්නම් නික්නේම් එකක් දෙන්න පුළුවන් ඒ වගේ ඔයාලගේ කැමති එකක් දෙන්න ඉතින් මම මෙතන නික්නේම් එකක් දෙනවා ඊට පස්සේ අපි ආන්සර් එක දෙන්න ඕන අනිවාර්යෙන් මේක මතක තියාගන්න ඔයාලා දෙන ආන්සර් එක මම මේ විදිහට ආන්සර් එකකුත් දීලා මෙතන finish කියන එක දෙනවා අනිවාර්යෙන් ඔයාලා මේක මතක තියාගන්න ඊට පස්සේ ආවනේ මම මෙතන දැන් okay කියන එක දෙනවා මායත් කියන්නේ ඉස්සෙල්ලා වගේ අනිවාර්යෙන් ඔයාලා දුන්න question එක සහ ඒ answer එක මතක තියාගන්න. හරි. ඉතින් ඔයාලට පේනවා completion rate 100% කියලා මෙතන වැටිලා තියෙනවා. ඉතින් 100%ක් අපි දැන් මේකේ complete කරලා තියෙන්නේ. ඊට පස්සේ ආවනේ මම දැන් මෙතන continue කියලා තියෙනවා. අන්න ඒ කුඩ එක පාරක් click කරනවා. හරියාවනේ ඉතින් මේ විදිහට අපිට ප්‍රොෆයිල් එක පෙන්වන්නේ අපි ඉන්නේ buyer mode එකේ. අපි මේක seller mode එකට දාගමු. ඉතින් යාවනේ ඒකට කරන්න තියෙනවා ඔයාලට මෙන්න මෙතන seller mode කියලා තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් click කරන්න. හරි ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන supply code කියලා තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් click කරනවා. හරි ඊට පස්සේ ආවනේ මම දැන් මගේ account එක log in කරලා තියෙනවා.
එතකොට අපිව මේ විදිහට සෙලර් මෝඩ් එකට ගෙනියනවා. ඉතින් යවන සෙලර් මෝඩ් එකේ මෙන්න මේ විදිහ තමයි අපේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. අපි දාපු ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. එතකොට අපිට ඒවා එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා ඇති ඩිස්ප්ලේ නේම් එක. ඉතින් අපිට දැන් මෙතන පෙන්නන්නේ ඩිස්ප්ලේ නේම් එක. ඔයාලට පේනවා ඇති. එතකොට මෙන්න මෙතන අපිට යූසර් නේම් එක තියෙනවා. අපිට යූසර් නේම් එක කිසිම විදිහකින් චේන්ජ් කරගන්න බෑ නැවත. අපිට ඕන මෙන්න මේ ඩිස්ප්ලේ නේම් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ මේ ලෝගෝ එක චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාගේ පික්චර් එකක් දාගන්න පුළුවන්. ඔයාගේ පික්චර් එකේ පැත්තකින් මොකක් හරි දෙයක් ටයිප් කරලා ඔයාගේ ස්කිල් ටික ටයිප් කරලා හරි ඔයාට එඩිට් කරගෙන දාගන්න පුළුවන්. ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන අපේ ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. ඉතින් අපිට ඒකේ ඩීටේල්ස් එඩිට් කරන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතන යූසර් නේම් එක අපිට කිසිම වෙලාවක එඩිට් කරන්න බෑ. මම ඔයාලට මේ account එක හදාගද්දිම කිව්වා මෙතන යූසර් නේම් එක කිසිම අවස්ථාවක අපිට එඩිට් කරන්න බෑ. අනිත් දේ තමයි ඔයා මේකේ ඒ කියන්නේ ඔයා මේකේ කලින් account එකක් හදලා තියෙනවා නම් ඒ නම්බර් එකට කිසිම අවස්ථාවක වෙරිෆයි කරගන්න බෑ. මෙයාලා කියලා තියෙනවා කලින් account හදනවා නම් එහෙම බෑ. මේකේ එක account එකයි ඔයාලට හදන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඇති අපිට මේකේ ඉංග්‍රීසි වැටිලා තියෙනවා. එතකොට අපේ country එක විදිහට ශ්‍රී ලංකා කියලා තමයි වැටිලා තියෙන්නේ. ඉතින් අපිට මෙතනින් preview එකක් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතනින් share කරගන්නත් පුළුවන් අපේ profile එක. හරි. ඉතින් යාවනේ මේ තියෙන්නේ අපේ අර ඉස්සලා අත්‍යවශ්‍යම නෑ කිව්ව ටික. ඉතින් මෙතන education certificate එතකොට Fiverr learn batch ඉතින් මෙන්න මේවා ඔයාලට ඇඩ් කරන්න පුළුවන් තියෙනවා නම්. ඉතින් යාවනේ මෙන්න මේ gig එක හදන හැටි අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේ ගේනවා. එහෙනම් යාවනේ අදට එච්චරයි මේ වීඩියෝ එක කතා කරන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් යාළුවොත් ඉගෙන ගන්න මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න අමතක කරන්නත් එපා. ඔයා තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක press කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අදට අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.